අපි ලොකු බෝල් එකක් අරගෙන හොඳ තෙත නැති පිරිසිදු බෝල් එකක් අරගන්න. ඒකට දැන් අපේ පළතුරු ටික ඔක්කොම දාලා කලවම් කරගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මම ඉස්සෙල්ලම්ම එකතු කරගන්නවා මිදි ටික. මිදි මෙතන මම ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඊළාට රට ඉඳි ග්‍රෑම් 150යි. ඊළාට කුහුල් දෝසි ග්‍රෑම් 150යි. මේව ඔක්කොම පොඩියට කපාගෙන තියෙන්නේ. ඊළාට චව් චව් ග්‍රෑම් 100යි. කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 100යි. ඉඟුරු දෝසි ග්‍රෑම් 65ක්. ඒක ගොඩක්ම දාන්නේ අපි ග්‍රෑම් 65යි එතන අරන් තියෙන්නේ. ඊළඟට මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට මම එකතු කරගන්නවා ඊළඟට essence almond essence උයි rose essence උයි. rose essence තේ හැන්දා almond essence තේ හැන්දා ඊළඟට spices අපි අර ඔක්කොම එනසල් කරාබු නැටි සාදිකා කුරුදු මේ ඔක්කොම එකතු කරලා හදාගත්තු essence මේ spices තේ හැන්දා ඊළඟට මේකට මම බ්‍රැන්ඩි ටිකක් එකතු කරගන්නවා බ්‍රැන්ඩි මේස හැඳි දෙකක් විතර මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා අපි මේක පැය 3ක් මම නම් පැය 3ක් තමයි තියන්නේ. පැය 3ක් නැත්නම් ඊට වඩා වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. සමහර අය රැයක් තියෙනවා. පැය 3ක් පැය 6ක් වගේ තිබ්බහම ඇති. මම පැය 3කින් මේක ආපහු හදන්න ගන්නවා. මේක දැන් හොඳට වහලා අපි පැය 3ක් තියාගන්නවා. ඊළඟට අපි කේක් එක හදා ගන්න දැස්ති කරගෙන තියෙන්නේ. මම අරගෙන තියෙනවා රුලන් 150ක්. ඒක අපි ටිකක් බෙදගෙන තියෙන්නේ. ඒක රස්නේ පිටින්ම අපි බටර් 150ක් අරන් තියෙනවා. ඒකත් එක්ක මික්ස් කරගන්නවා. මේක මේ විදියට හොඳට කලවම් කරගෙන නිවෙන්න තියන්න. ඊළඟට අපි බිත්තර 6ක් අරගෙන එක කහමද වෙන් කරගන්න. මම මේ බිත්තර කහමද 6ක් අරන් තියෙනවා. ඒකට සීනි 150ක් දාලා මේක හොඳට බීට් කරගන්න. මේ විදියට හොඳට ක්‍රීම් වෙනකම් මේක බීට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ බිත්තර සුදු මද ටික. ඒකත් අපි බීට් කරගන්නවා. මේ විදියට හොඳට බීට් කරගන්න. මේ තියෙන්නේ අපේ කලින් කලවම් කරලා තියාගත්තු පළතුරු ටික. ඒකට මම දැන් ස්ට්‍රෝබෙරි ජෑම් හැඳි දෙකක් විතර මේස හැඳි දෙකක් විතර දා ගන්නවා. ඊට ගෝල්ඩන් සිරප් මේස හැඳි දෙකක් දා ගන්නවා.
කජු ටික දැන් තමයි එකතු කරගන්නේ. කජු ටික මම පොඩක් බේක් කරලා කෑලි කපාගෙන තියෙන්නේ. ඒක පස්සේ එකතු කරගත්තේ. ඒක පස්සේ දාගත්තාම හොඳට තියෙනවා අර පෙඟෙන්නේ නැතුව බේක් කරලා එකතු කරගත්තාම හොඳ රසට කැපෙනවා ඒක අපිට. ඊළඟට රුලන් ටිකයි බටර් ටිකයි එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. මේකට මම ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඊළඟට වැනිලා තේ හැඳකුත් එකතු කරගන්නවා. ඔයගලන්ට මේකට මේ වෙලාවේ චෙරි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. රතු පාට කොළ පාට චෙරි වර්ග දෙකකින් පොඩ්ඩක් එකතු කරගත්තා නම් මේක තව ලස්සන කරගන්න පුළුවන්. ඊළඟට මේකට අපි බීට් කරගත්තු බිත්තර කහ මදයි සීනි මිශ්‍රයක දාලා කලවම් කරනවා. ගතිය අවශ්‍ය ප්‍රමාණයට ආවහම අපිට නවත්තන්න පුළුවන්. බිත්තර සුදු මද එකතු කරගනිද්දී ඔක්කොම අපි එකපාරට එකතු කරගන්නේ නැහැ. ටික ටික එකතු කරන්න. මොකද බිත්තර ලොකු බිත්තර වුණොතින් බිත්තර සුදු මද ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දැන් පේනවනේ මගේ මේකේ තෙත ගතිය හොඳ ගානට තියෙනවා. මේ වගේ කලවම් කරලා ඉස්සුවාම මේවා කැඩි කැඩි වැටෙනවා නම් ඒ ප්‍රමාණය ඇති. දැන් මගේ බිත්තර සුදු මද මෙච්චර ඉතිරි. ඒ කියන්නේ බිත්තර සුදු මද 4ක් 3ක් විතර වගේ තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කේක් එකේ ප්‍රමාණයට සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. 3ක් 4ක් 5ක් වෙන්නත් පුළුවන් පොඩි බිත්තර ගත්තොත්. ඒ නිසා බීට් කරගෙන ඒක ටික ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයේදී නවත්තන්න. දැන් හරි මේක අපි දැන් ට්‍රේ එකට දාගන්න ඕන. ට්‍රේ එක මම මේ විදිහට ප්ලාස්ටික් එකකින් තියෙනවා. මේක යටට ඔයගොල්ලන් මේ වගේ කොළ දාගන්න 3ක් 4ක්වත් දාගන්න තට්ටු යටට. දාලා උඩින් පාච්මන්ට් පේපර් එකක් දාලා මේ විදිහට බටර් ටිකක් ගාලා ප්ලාස්ටික් කරලා තියෙනවා. මේකට දැන් අපි හදාගත්තු බැටර් එක දාගමු. මේ තියෙන කේක් අපේ කේක් එක. දැන් මේක අපි oven එකට දාලා සෙල්සියස් අංශක 160ට පැයයි විනාඩි 15ක් 20ක් වගේ බේක් කරන්න ඕනේ. 15 දී පැයයි විනාඩි 15ක් ගියාම ඔයගොල්ලන් බලන්න සමහරුන්ගේ තා චුට්ටක් වෙලා තියෙන්න ඕන වෙයි. විනාඩි 40ක් විතර ගියාට පස්සේ කේක් එක උඩින් ෆොයිල් එකකින් වහන්න. එතකොට අර උඩ තද පාට වෙලා කරවෙන ගතිය අඩු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. විනාඩි 40 45කදී ෆොයිල් එකකින් වහලා ඉතුරු ටික බේක් කරගන්න. මේ අපි හදාගත්තු කේක් එක බලමු අපි චුට්ටක් කෑල්ලක් කපලා කොහොමද කියලා. රස්නේ පාටට හොඳට තියෙනවා. මේ තියෙන්නේ අපේ ක්‍රිස්මස් කේක් එක. හොඳට තියෙනවා. හොඳ පාට තියෙනවා. යට පැත්තත් හොඳ ගානටම බේක් වෙලා තියෙනවා. අතින් ඔයගොල්ලත් හදලා බලන්න. වැඩි වේදමක් යන්නේ ලොකු ප්‍රමාණයක් නැති නිසා පොඩි ප්‍රමාණයක් ඉදට රස බලන්න ඔයගලන්ට ක්‍රිස්මස් එකට හදා ගන්න පුළුවන්.